ගමරාලු සහ කතා කරන ගොන්තඩියා. එකමත් එක ගමක හරිම නිදහසේ ජීවත් වුණ ගමරාල කෙනෙක් හිටියා. ගමරාලට හිටියා සුදුබණ්ඩ කියලා ලොකු සුදු ගොනෙක්. ගමරාල මේ ගොනාට තමන්ගේ දරුවෙකුට වගේ ආදරය කළා. දවසක් ගමරාල කුමුරේ වැඩ කරමින් ඉන්නකොට පාරේ ගිය උපක්‍රමශීලී තරුණයෙක් ගමරාලව රවට්ටලා මේ ගොනාව අරගන්න කල්පනා කළා. ඔහු ගමරාල ළඟට ඇවිත් මෙහෙම කිව්වා. අනේ ගමරාලේ, ඔය සුදුබණ්ඩ ගොනාගේ දිවේ මැජික් එකක් තියෙනව නේද? මම අහලා තියෙනවා මේ ගොනාට මිනිස්සු වගේ කතා කරන්න පුළුවන් කියලා. ගමරාල පුදුම වුණා. මොනවා? මගේ සුදුබණ්ඩ කතා කරනවා? මම කවදාවත් අහලා නැහනේ. ඒක තමයි ගමරාලේ. හැබැයි මේ ගොනා කතා කරන්නේ එකම එක දෙයකට විතරයි. ඔයා එකට අවශ්‍ය බෙහෙත් ගෙනත් දෙන්න ඕනේ. මම දන්න වෙදකමක් තියෙනවා ගොනුන්ට කතා කරවන්න. අර තරුණයා ගමරාලට එහෙම බොරු කිව්වා. රැවටුණු ගමරාල, අනේ පුතේ, මගේ ගොනාට කතා කරන්න සලස්සන්න පුළුවන් නම් මම ඕනම දෙයක් දෙන්නම් කියලා පොරොන්දු වුණා. එහෙනම් මට රුපියල් 1000කුයි හාල් මල්ලකුයි දෙන්න. මම මේ ගොනාව කැලේට එක්කගෙන ගිහින් රහස් මන්තරයක් මතුරලා සතියකින් ආපහු ගෙනත් දෙන්නම්. එතකොට මෙයා කතා කරයි. ගමරාල සතුටින් සල්ලි සහ කෑම දීලා ගොනාව අර තරුණයාට දුන්නා. සතියක් ගෙවුණා. තරුණයා ගොනාව විකුණලා කෑම ටිකත් කාලා හිස් අතින් ගමරාල ළඟට ආවා. කොමගේ සුදුබණ්ඩා? ගමරාල ඇහුවා. අර තරුණයා බොරුවට අඬන්න පටන් ගත්තා. අනේ ගමරාලේ, ලොකු විනාශයක් වුණේ. මම මන්තරේ මැතුරුවා විතරයි ගොනා කතා කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ගොනා පළවෙනියටම කිව්වේ මොකද්ද දන්නවද? මොකද්ද කිව්වේ? ගමරාල බයෙන් ඇහුවා. ගොනා කිව්වා ගමරාල හරිම මෝඩයෙක්. මම ඉස්සෙල්ලම කරන්න යන්නේ ගමරාලගේ ඔළුවට අනින එක කියලා. ගොනාට එකපාරටම යක්ෂයෙක් වැහුණා වගේ වුණා. මම බය වෙලා ගොනාව කැලේටම පන්නලා දුවලා ආවා. දැන් එයා කොහෙ ඉන්නවද දන්නේ නෑ. ගමරාල හොඳටම බය වුණා. අනේ මගේ අම්මෝ, එහෙනම් ඒ ගොනා ආපහු මගේ ගෙදරට එන්න ඉස්සෙල්ලා මම ගිහින් හැංගෙන්න ඕනේ. අන්තිමේදී ගමරාල තමන්ගේ ගොනත් නැති කරගෙන, සල්ලිත් නැති කරගෙන, ගොනා තමන්ට අනින්න එයි කියලා බයින් දවස් ගාණක් ගේ ඇතුළට වෙලා හැංගිලා හිටියා. ඉතින් චූටි දුවේ පුතේ, මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි ඕනම කෙනෙක් කියන පලියට කිසිම දෙයක් විශ්වාස කරන්න හොඳ නැහැ. බුද්ධිමත්ව කල්පනා නොකර අනුන්ගේ බොරු වචනවලට රැවටීමෙන් තමන් සතු වටිනාම දේවල් තමන්ට අහිමි වෙන්න පුළුවන්.